තිස්ස ඉදා දේවානම්පිය තිස්ස රජතුමා මුව දඩයමේ යන දවසේ රජතුමා අතරමං වෙනවා. මුවෙකු පස්සේ ලුහු බඳිමින් යන අතරමඟදී රජතුමාට ඇහෙනවා තිස්ස 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 කිනාඩා. ඉතින් රජතුමා හිතනවා මගේ මෑණියන් විතරයි මට මගේ නම කියලා කතා කරන්නේ. කවුද මගේ රටේ ඉන්න මගේ නම කියලා කතා කරන්න පුළුවන් කෙනා මේ රටේ කියලා රජතුමා වටපිට බලනවා. ඉතින් රජතුමා මෙම වටපිට බලනකොට රජතුමාගේ ඇස ගැටෙනවා. මිහින්තලා කන්දේ ලස්සන දිලිසෙන සංඝ පරපුරා පළවෙනි වතාවට තමයි අපේ රටේ ජනයා සංඝ පුරපුර දකින්නේ මේ මිහින්තලා මහින්දාගමනයෙන් පස්සේ. ඉතින් මාමේ එදා හරියටම අපේ රටේ මිනිසුන් ඇත්තටම කිව්වොත් වඳින්නවත් දැනගෙන හිටියේ නැහැ. එහෙම නේද මාමේ? අනිවාර්යෙන් දෙන්නේ. අපි මහින්දාගමනය වෙනතෙක්ම අපි හිටියේ ගස් ගල් වලට වැඳලා. අපි වන්දනා කරේ ගස් වලට, විශාල ගස් වලට. ඒ වගේම ගින්දරට. ඒ වගේම විශාල ගල් පර්වත වලට. ඉතින් මහින්දාගමනයත් එක්ක මේ ගස් ගල් වන්දනා කර හිටපු අපිට හරි පහසු විදිහට මිහිඳු මහරහතන් වහන්සේ වන්දනාමාන කරන විදිහ කියලා දුන්නා. ඉතින් අපි විශාල වෘක්ෂ වන්දනා කරපු අය. ඉතින් බුදුදහමේ තියෙනවා මහින්ද හාමුදුරු කියනවා බුදුදහමේ තියෙනවා ගස් වලට වන්දනා කරන ක්‍රමයක්. හැබැයි වදින්නේ බෝධීන් වහන්සේට. ඒ වගේම බුදුදහමේ තියෙනවා විශාල පර්වත වලට වන්දනා කරන ක්‍රමයක්. හැබැයි එතන තියෙන්නේ මහා ස්තූප. ඒ වගේම බුදුදහමේ තියෙනවා ගින්දර වන්දනා කරන ක්‍රමයක්. අපි පහන තියලා පත්තු කරන්න ගින්දර. ඉස්සර අපි මහින්දාගමනයට කලින් අපිට හොඳ සංස්කෘතියක් අපිට තිබුණේ නැහැ. ඇදහිල්ලක් විශ්වාසයක් තිබුණේ නැහැ. ආගමක් තිබ්බේ නැහැ. හැබැයි පාත මාලයට වඩින්න